ඇදගෙන සතිය පුරා හිනාකට අරන් සද්දේ ඇරලා ඕන් අහමු සාගර වට්ටම් අපි සද්දේ ඇරලා ඕන් අහමු සාගර වට්ටම් මචං පොල් කිච්චා නේ ඔව් මචං ඔව් අද ලෙක්චර්ස්ුත් නැති එකේ පොඩි වලක් බහිමුද බෑ අද වල බහිනවට වඩා පට්ට ආතල් ගන්න පුළුවන් දවසක් බං ඇයි මොනක් තියෙන්නේ එක තැන වාඩි වෙලා අකනිට්ට බ්‍රහ්ම ලෝකෙ මල් නෙලන්න පුළුවන් මොන හරි හම්බුණාද නෑ බං අයියෝ මට මතක නැද්ද බං මේ මචං මේ අද අලුතෙන් කැම්පස් ආපු උන් ටිකක් අල්ලගෙන රැගක් දීලා සැපක් ගමුද ඔකද කියන්නේ අඩේ මගේ මෙමරි ලොස්සුනා බං ජයේ ඉස්සෙල්ලාම අලුතෙන් ආපු එකෙක්ගේ සාක්කුව සුද්ධ කරලා බඩ පැලෙන්න කැන්ටිමේ මොනවා හරි කාලා ඉන්න මේ පොඩක් හිටපන් මෙන්න මේ එන එකාව අල්ලගන්න අරින් අපෝ උගේ මා නසරානි සුවාස මුණක් තියෙන්නේ බම්බේ උගේ සාක්කුව සුද්ධ කරන වෙලාවේ උට කීයක් හරි දෙන්න වෙයිද දන්නේ තපංගෝ මං කතා කරන්න පොඩ්ඩක් හිටපංගෝ ලපඩියා ඔය මේ තමුස කතා කරන්නේ කන් ඇහෙන්නේ නැද්ද ලපඩියා මෙවර මටද කතා කළේ ඔව් තමුසෙට කතා කරේ තමුස නිකන් ඇහෙන්නේ වගේ යන්නේ මොකෝ ඉතින් දැන් මගේ නම ලපටියා නෙමෙයිනේ හරි ඔයි තමුසේ කැම්පස් ආවේ අදනේ ඔව් කැම්පස් නම් ආවේ අද තමයි එහෙනම් මාසයක් දෙකක් යනකම් උඹේ නම ලපටියා කියලා මතක තියාගනින් හරිද ඒ මොකෝයි එහෙම තමයි තමුසේ ලපටියා තමයි හරිද අපි තමුසෙට කතා කරන්නේ ලපටියා කියලා හරිද ලපටියා ඔව් එතකොට ඔය අක්කටයි අයියටයි මම මොකක් කියලාද කතා කරන්නේ මොරච්චියා කියලාද මොරච්චා අඩ මේ කංගට පලා ගන්න එපා හරිද අයිසේ තමුසේ මේ රැක් සීසන් එක ඉවර වෙනකන් අපි වගේ සීනියර්ස්ලට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ හරිද උත්තමයා උත්තමයි ඔව් එහෙම තමයි කතා කරන්න ඕනේ එහෙම කතා කරපන් හරිද එතකොට අයියේ දැන් අර අපි දම්පස්සලේ ඉගෙන ගත්ත අර වසල සූත්‍රේ වැරදිද මචං මේ මොකද්ද මචං මේ වසල සූත්‍රයක් ගැන කියන්නේ දැන් අර වසල සූත්‍රයේ තියෙනවනේ අයියේ නචච්චා වසලෝ හෝති නචච්චා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා. ඒ කියන්නේ මේ කෙනෙක් උපතින් වසලේකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන්නේ ඔහු කරන ක්‍රියාව අනුව වසලේකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ කියලා තියෙනවනේ. අර මේ පණ්ඩි වදන් එපා හරිද මේක කැම්පස් එක ඕගොල්ලෝ සීනියර් බැජ් එකේ කියලා ඔයාලා උත්තමයෝ වෙන්නෙත් නෑ අපි ජූනියර් බැජ් එකේ කියලා අපි ලපටියෝ වෙන්නෙත් නෑ මෑ කටව අහගෙන ගලවපන් ලපිටිය කලිසම ගලවපන් කලිසම ගලවන්න කියන්නේ ඇයි අයියට අක්කටයි මගේ තියෙන අවයව බලන්න ආසයිද නැත්නම් මීට කලින් ඒව දැකලා නැද්ද ඕගොල්ලෝ නෑ අපිට ආසයි ඔබ මේ කැම්පස් එක ඇතුලේ ඇඳුම් නැතුව යනවා බලන්න ඒකයි අටසිරි එහෙමද හරි එහෙනම් අයියෝ මටත් ආසයි ඔය දෙන්න තෙලුවෙන් ඇවිදින බලන්න ගලවමු තුන් දෙනාම ඇඳුම් මේ ලපටියා මේ අයියේ ඔබ එන්න එපා නිකන් උත්තමයන්ට ටෝක් කරන්න හරිද කල්පාඩ කල්සම මම කලිසම ගැලෙව්වම බලන්න බෑ ඇත අයියේ ඌ එන අප්පිරි අයියෝ මේකනේ අයියෝ මං ගෙදර ඉඳලම කලිසමක් ඇඳගෙන ආවේ ඉත හෙළුවෙන් එනවනේ ඌ ඔබට සිංහල තේරෙනවනේ සිංහල නම් තේරෙනවා අක්කේ මේ ඒ උනාට මේ කුණු හර්පනේ තේරෙන්නේ නැත්තේ ඔයගොල්ලෝ කියන්නේ මේ අක්කේ ගාගෙන එන්නේ නෑ උත්තමාවි කියපන් යකෝ පිරිමියෙක්ගේ එළුව බලන ආස ගෑයට උත්තමාවි කියලා කියනවද අපේ ගමේ ඔකට කියන්නේ පට්ට වෙන්නේ ඕන්න ඒක කියන ලැජ්ජයි අඩ බෑ මේක කැම්පස් එකේ රැක් සීසන් එක හරිද අයියේ රැක් සීසන් එක කියලා විශේෂ නිර්දේශ මොනවත් නැහනේ එහෙමනම් තියෙනවනම් කලිසම ගලවන්න මට තේරෙන්නේ නැහැ මේ හෙළුව කොහොමද විෂයානුබද්ධ වෙන්නේ කියලා අයියේ මේක මේ මෙඩිකල් ෆැකල්ටි එක නෙමෙයිනේ නේ මේක මෙඩිකල් ෆැකල්ටි එක නෙමෙයි මේක රැඩිකල් ෆැකල්ටි එක දැන් ඔය අයියයි අක්කයි මට මොකද කරන්න කියන්නේ කියන්නකෝ කියන්න මෙච්චරයි උඹ කලිසම ගලවලා ඒක ඔළුවේ ජටාව වගේ ගැට ගාගනින් එච්චරයි කියන්නේ අයියේ ජටාවක් වගේ ගැට ගහන්න නම් ලේන්සුවක් ඕනේ. කලිසම් ඔළුවේ ගැට ගහන සිරිත නෑනේ. එලපටියෝ උඹේ සිරිත් පිරිත් අපිට ඕනේ නෑ. අපි කියන විදියට ඉඳපන් හරි? මගුලක්ද මේ? කලිසම් ඔළුවේ ගැට ගහගෙන හරි ඊට පස්සේ අන්ඩර්වෙයාර් එක පිටින් කෙල්ලෙක් වගේ කැට්වෝක් එකේ මේ කොරිඩෝර් එකේ ඒ කෙරෝලේ ඉඳන් මේ කෙරෝලට 25 වරක් තාලෙට ඵලයක්. ඔව්. ඒ යනකොට කවුරු හරි උඹට hina වුණොත් වන් නතර වෙලා එයාට වෙන්න මේව කියන්න ඕනේ. කොහොමද අයියේ කියන්න ඕනේ? මේව කියන්න ඕනේ. කෙල්ලෙක් වගේ කටහඬ වෙනස් කරලා I love you darling කියලා පැනපු ගමන් යාව ඉඹපන්. හරි උත්තමයාණනි මං එහෙම කරන්නේ. ඉතින් ඉක්මන් කරලා කලිසම ගලවපන්. මේ උත්තමාවිට මාර හදිසියක් නේ අයියේ තියෙන්නේ මම කලිසම ගලව ගන්න.
ගහන්න ගිහිල්ලා වැඩේ දෙල් කරගන්න එපා හරිද? ඒ කියන්නේ දැන්ට මේක කොස්. මේ අයියේ මට තරහ නැතුව කියහන්කෝ අයියේ මේ කලිසම ගලවන්න ඕනේද? අලවන්න තමයි නෝ කිව්වේ. බැරිද කියන්කෝ. බැරි නැහැ වැඩේ තියෙන්නේ මම යටට මුකුත් ඇඳලා නෑ ඒකයි. නියමයි ගලප. ඒ අයියකෝ උඹ යටට මුකුත් අඳින්නේ නැද්ද? ඒක ඉතින් අයියේ මගේ කැමැත්තනේ. මං අහන්නෙත් නෑනේ ඔයාලා යටට ඇඳලා ඉන්නවද කියලා. මතක තියාගනින් ලපටියා. අපි උඹට කලිසම ගලවන්න කිව්වා විතරයි යටට මුකුත් අඳින්න එපා කිව්වේ නෑ. හරි දැන් මම කලිසම ගලවලා ඒ කිව්ව විදිහට කරන්නම්. හැබැයි ඊට කලින් මෙන්න මේකට උත්තර දෙන්නකෝ ඕගොල්ලෝ. මට ගියන්. හරි. කලිසම ගලවලා ඒක ඔළුව ඔතාගෙන කෙල්ලෙක් වගේ කැට්ටෝක් එකේ ගිහින් කවුරු හරි hina වුණොත් I love you කියලා යාව බදාගෙන ඉඹින්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි එහෙම කරන්න මට නම් කිසිම ඕනකමක් නැහැ. දැන් උඹලා දෙන්නට මන් ලව්ව එහෙම කරවගන්න තියෙන ඌමනාව මොකක්ද කියලා ලකෝ. මේක රැක් සීසන් එක හරිද? අපි කියන විදියට කරපන්. ඒ කියන්නේ රැක් සීසන් එක කාලෙට පරණ බැජ්ජලේ උන්ට මොලේ මාන්දම වගේ එකක් හැදෙනව නේද? මචං මුගේ කට වැඩි. මුගේ ඔළුව පලන්න වෙනවා. ඔළුව පලන්නම වෙනවා. මගේ ඔළුව පලන්ද? අනේ මේ අපේ අම්මා මං ඉපදිච්ච වෙලාවේ ආච්චිත් එක්ක එකතු වෙලා අතගාලා ලස්සනට රවුම් කරලා බෝල ගෙඩිය වගේ ඔළුව හැදුවේ තොපි වගේ මේ ආතප්පා දන්නේ ඉතින් මණ්ඩ බුද්ධිකේ ඉන්න කියලා පළව ගන්න කියලා හිතුවද? අඩේ මේ බලන්නකෝ. මචල්ලා කට්ටිය පොඩ්ඩක් මෙයාට වරෙල්ලා. මෙන්න කැම්පස් එකට අමුතු සතෙක් ඇවිල්ලා මේ බලන්නකෝ. අයියේ අක්කේ මේ උඹලා දෙන්න මට වැඩිය පොඩ්ඩක් හරි වැඩිමල් නිසායි මම මනුස්සකමට මේ අයියේ අක්කේ කියලා කතා කළේ. හැබැයි උඹලා මාව රැක් කරන්න ඇවිල්ලා නිකන් කුණු වෙන්න විතරක් එපා ඈ. බලන්නකෝ මුගේ ටෝක. හලෝ ලපටියා. තමුසේ අද කැම්පස් ඇවිල්ලා පොරක් කියලාද හිතන් ඉන්නේ ආ? ඔව් මට පොරක් තමයි ආ. ඇයි උඹ මොනවා කරන්නද අපිට ඈ? අයියේ අක්කේ මේ ආණ්ඩ මං ඕන තරම් අහලා තියෙනවා රැග් එක ඉවස ගන්න බැරුව ජීවිතේ නැති කරගත්ත අහිංසක කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ගැන. ඔව් ඉතින් උඹටත් දැන් වෙන්නේ ඒ ටික තමයි. අයියේ ඒ උඹලා හිතන විදිය මං සිය දිවින සාගන જાතිය දුර්වලෙක් නෙමෙයි ඈ. මං හින්දා සමහර විට උඹලා දෙන්නට සිය දිවින සාගන්න හිතෙයි. ඒකට මට කරන්න දෙයක් නෑ. මම යනවා. කොයිද උඹ යන්නේ? කොයිද යන්නේ ඔමිටා? අපි උඹට තාම යන්න කිව්වේ නෑනේ හලෝ. මට කවුරුත් යන්න කියන්න එපා. මට කවුරුත් එන්න කිව්වෙත් නෑනේ. ඉන්න කියන්නත් එපා. ඇයි උඹ දැන් කැම්පස් එකට ආපු ලොක්ෙක්ද කියන්කෝ. මම කැම්පස් ආවේ එක එක ඕම හිටපන් අරක කරපන් මේක කරපන් කිව්වට ඒක කරන්න නෙමෙයි අයියේ. මං කැම්පස් ආපු හේතුවක් තියෙනවනේ. ඒක කරගෙන මම ෂේප් එකේ යන දවසක යන්නම් ඉවරයි. අඩේ උඹලංකෝ. ඒ කියන්නේ තමුස කැම්පස් ආවේ තනියෙන් රජ වෙන්නද? දැන් ඒක දක්කේ උඹේ ප්‍රශ්නේ කියහන්කෝ. මට කියන්නකෝ දැන් උඹලා කවදා හරි මේ කැම්පස් එකෙන් ඩිග්‍රිය තලාගෙන අවුට් වෙන්නේ උඹ වටේම ඉන්න මේ 70 බුරුත ඔක්කොම එක්කද? ඇයි උඹ එහෙමන්නේ? කියහන්කෝ. දැන් උඹලා එක්සෑම් එකට ලියන්නේ තනියමද නැත්නම් කට්ටියත් එක්ක ඩබල් දාලාද? ඈ ඔක්කොටම එන්නේ සමාන ලකුණුද? නෑනේ වෙන වෙනමනේ. හරි මේ දැන් උඹ මොකද කියන්නේ ලපටියා? කියන්නේ මෝරච්චියේ උඹලා දැන් මොන බයිලා ගැහුවත් කවදා හරි මේ කැම්පස් එකෙන් අවුට් වෙන්නේ තනියම රජ වෙන්න බලාගෙන තමයි. එහෙමද ටෝක? එහෙම තමයි. මේ ඉන්න කවුරුත් වචනයක් නොකියුවට තනියම එක්සෑම් ලියලා තනිය රජ වෙන්න බලාගෙන තමයි කැම්පස් එකෙන් අවුට් වෙන්නේ. බොරු කියන්නේ මොකටද? මම නම් කැම්පස් එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ තනියෙන් රජ වෙන්න තමයි. හරිද? න්යාපන්. දැන් උඹේ මේ බයිලාව නවත්තලා දැන් නවක වදේ නැමැති සංග්‍රහය භුක්ති විඳපන්. හරිද? හරි. දැන් මට මෙන්න මේක කියන්නකෝ. දැන් ඕගොල්ලෝ මේ අලුතෙන් එන කොල්ලෝ කෙල්ලන්ට නවක වදේ දීලා මොකද්ද දැන් බලාපොරොත්තු වෙන්නේ කියන්නකෝ. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි උඹලට රැග් එක දීලා අපි මේ කැම්පස් එක ඇතුලේ අපි ඔක්කොම සමානයි කියන සම්මුතියකට ගේනවා. හරිද? මේක ඇතුලේ එක එකාට අලි ඔලුවෙන් ඉන්න බෑ. මේකයි මෙතන තියරි එක. එහෙමද? අයියේ එහෙනම් මට රැග් එක දෙන්න එපා. එහෙම කොහමද? මම නම් කොහොමද ඩිග්‍රිය තරගෙන මේ කැම්පසෙන් එළියට යනවා. ඒක නිසා මට ඔය සමානාත්මතාවයක් ඕනේ නෑ. මොකද එළියට ගියාම තියෙන සමාජයේ ඔය කියන සමාජ සමානාත්මතාවයක් නෑනේ. එහෙම එකක් එළිය සමාජය උඹලට හදන්නත් බෑනේ. දැන් එතකොට තියෙන්නේ විසම සමාජය. උඹලා සදා කාලෙටම මේකේ ලගින්න ආව නම් ඔය කියන සමාජ සමානාත්මතාවයේ උඹලා අතර තියාගන්න. මම නෑ අක්කේ අයියේ ඕව හරි උඹේ පණිවදන් අපට ඕනේ නෑ. හරිද? ගනින් උඹේ පර්ස් එක එළියට. ගනින්. මට පර්ස් එකක් නෑ. බොරු කියන්නේ පාඩෝ හිඟන්නට පර්ස් තියනවා නම් උඹට නැති වෙන්න විදියක් නෑ. මම තාම රස්සාවක් කරන්නේ නෑනේ අක්කේ. ඊතරින් දෙන වීදන් සල්ලි දාගෙන පර්ස් එකක් මොකටද? යකෝ මොන ඉවලෙක්ද මේක මේ? අණ්ඩවැය එකක් අඳින්නෙත් නැල්ලු. පර්ස් එකක් පාවිච්චි කරන්නෙත් නැල්ලු. මොකෙද යකෝ උඹ?
අයියේ මේ මට වීදම් කරන අපේ අම්මටයි අප්පච්චිටයි මම මොකෙද්ද කියලා ප්‍රශ්නයක් නැත්තම් උඹට තියෙන දෙවිල්ල මොකක්ද අයියේ ඈ උඹලා මොකටද මං ගැන වද වෙන්නේ මේ උඹ කට වැඩි ඉස්සෙල්ලා උඹ අපිට මේ උඹ බම්බලක් කියලා කතා කරන එක නවත්තපන් මම බොහොම වැදගත් විදිහටයි අයියා අක්ක කියලා මුලින්ම උඹලට කතා කළේ ඈ උඹලා තමයි බම්බලන් කියලා වැඩේ වරද්දගත්තේ අපි මේකේ සීනියර්ස්ලා හරිද ඈ හරි අපි ජූනියර්ලා මතක තියාගනින් අයියේ උඹලා සීනියර්ලා උනේ අපි ජූනියර්ලා බැජ් එකක් ආපු හින්දා මල් වෙඩිල්ල ආකාශයට ගියාට වැඩක් නෑ බම් බිම ඉඳන් බලන් ඉඳලා සන්තෝෂෙන් අප්පුඩි ගන්න පොඩිය උන් නැත්තම් හරි මේ උඹේ බක පඬිත කතාව නවත්තලා ගනින් මෙහාට සල්ලි ගනි පර්ස් එක නැතුණා උඹ සල්ලි දාගෙන ඉන්න සාක්කුවක් ඇතිනේ ඒකද බං එළියට කීයක් හරි තියනද බලන්න කො ඒක කීයක් තියනවද කියලා උඹලා බලන්නේ මොකටද ඒක මම බලාගත්තා මැතිනේ නෑ අපිට බලන්න ඕනේ අද උඹේ සාක්කුවේ කීයක් හරි තියනවද කියලා බලන්නම ඕනේ ඇයි මොකෝ තියෙන ගාන මදි නම් උඹලා දෙන්නද වගන සල්ලි ගන්නින් එළියට මොකටද මම එහෙම කරන්නේ නෑ සල්ලි එළියට අරගෙන ගින් දැම්ම ගෙනෙන් කැන්ටිමෙන් කන්න ලැවරිය දෙකයි ගොටු පිට්ටු දෙකයි වැඩි සීනි ටී දෙකයි හරි පොඩ්ඩක් ඉන්නකෝ ලැවරිය දෙකයි ගොටු පිට්ටු දෙකයි නා කන්නාරි කිව්ව හැකිනේ වැඩි සීනි ටී දෙකක් ගන්නේ කන්නද උඹ දැන් අපෙන් කන්නයි හදන්නේ ඉක්මන් කරලාගෙන උත්තමයෝ දෙන්නට හොඳටම බඩගිනි ඇක්කේ මේ බඩකින්නට හිඟා ගන්නත් ක්‍රමයක් තියෙනවා බං ඔහොම බයිපෝස් එකෙන් හිඟමන් ඉල්ලුවට කවුරුත් දෙන්නේ නෑ උඹලට ඔය දඬ උඹේ ගම ඒ මොකටද ගම කියපන් උඹේ ගම මොකද්ද කියලා ඔහොම ඕගොල්ලෝ තර්ජනය කළා කොහොමද ගම අහන්නේ මගෙන් මම මේ ඇවිල්ලා ඉන්නේ පොලිසියටද නෑනේ හරි ෂේප් එකේ කියපන්කො මල්ලි ගම කොහෙද කියලා විශ්වගම ඔය විශ්ව ගම්මානේ කියලා අහලා නැද්ද ඉස්ටගන්මානේ ඔව් කැම්පස් එකට එනකන් තමුසලා ඉගෙනගෙනත් තාම දන්නේ නැද්ද ඔය මුළු විශ්වයේම එකම ගම්මානයක් කියලා ඒ වූ කාලේ කාගේවත් ගම කොහෙද කියලා අහන්න එපා ඔයි ඔන්නම් අහනවා කොයි ග්‍රහයකින්ද ආවේ දැන් එහෙනම් ඔබේ ටෝක් ඒවයිනේ ඔව් එහෙම තමයි උඹ නම මොකද්ද මගේ නම ලපටියා ලපටියා කියලා කිව්ව අපිනේ අකෝ මං අහන්නේ උඹ ඇත්ත නම මට ඇත්ත නමක් තියෙද්දි මට ලපටියා කියලා නම දැම්මේ ඕගොල්ලෝනේ ඒක මාස දෙකක් යනකම් පාවිච්චි කරන්න කියලා කිව්වෙත් ඕගොල්ලෝනේ ඉතින් මොකටද දැන් මගේ ඇත්ත නම නෑ කියපන් මොකද ඇත්ත නම කියන් නෑ දැම්ම කියන්න බෑ දෙන්නට මේක දැනගන්න ඕන නම් මාස දෙකකින් ඇවිල්ලා මාව හම්බ වෙන්න ඒ මොකටද අපි එන්න ඕන උඹ ආවට ඉතින් දැන් නම දැනගන්න ඕනේ ඕගොල්ලන්ටනේ ඕගොල්ලෝ මාස දෙකකින් මාව හොයාගෙන එන්න එතකම් මගේ නම ලපටියා කියලා ඕගොල්ලෝ දන්නවනේ මේ උඹ ඔම පොරටෝක් දෙන්නේ දන්නවද අපි කවුද කියලා ඔබ අනේ මට කිසිම උමනාවක් නෑ ඕගොල්ලෝ කවුද කියලා දැනගන්න ඒ මොකද දැනගන්න උමනාවක් නැත්තේ මොකටද මන්ද මානසික කට්ටියගේ නන්දනගෙන ඔඩ මේ උඹට අපි කවුද කියලා දැනගන්න සිද්ධ වෙනවා මම ඇවිල්ලා මහා ශිෂ්‍ය උද්ඝෝෂණ සංගමයේ කැඳවුම් කරු එහෙමද එහෙමයි ඒක විෂය නිර්දේශයට අදාළදයි ඒ ගොන්ටෝක් දෙන්න එපා ලපටියෝ මේ අයියා මහා ශිෂ්‍ය උද්ඝෝෂණ සංගමයේ කැඳවුම් කරු කියන්නේ පාඨ චරිතයක් හරිද එහෙමද අක්කේ තාම කැඳවුම් කරු විතරයි නේද එකපාරක් රැඳවුම් කරු වෙලා නැද්ද මෙහෙම වෙලා නෑඩු ඒක තමයි තාම අනීපෙලා නැත්තේ අයියේ ඌරුවා මේ අපි පෙනී හිටින්නේ මුළු සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් හරිද අනේ මේ අයියේ වදින්නම් උඹලා මාව අතහැරහල්ලකෝ උඹලා ඕන එකක් වෙනුවෙන් පෙනී හිටහල්ලා මට ඕන කමක් නැහැ උඹලා පෙනී හිටින්න මට කවුරු හරි පෙනී හිටින්න ඕන නම් මම නීතිඥයෙකුගේ සහාය ගන්නවා එච්චරයි උඹලා ඕනේ මතක තියාගනින් මම ඇවිල්ලා ශිෂ්‍ය අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් උඹට දවසක මාව නැතුව බැරුව යයි අනේ මට ඔයා නැතුව බැරුණොත් මම මේ කැම්පස් එක දාලා ගිහලා පොලේ පොල්ලි ගුණනවා අක්කේ ඔයා ගාවට නම් දෙකට නැවෙන්නේ නැහැ ජීවිතේ මචං මූ හරියන්නේ නැහැ ඒක තමයි මුට්ට දෙන්න වෙනවා ඇල්දිය පාන විරේකේ ඒ ලපටියා හිටගනින් තනි කකුලෙන් ඔව් තනි කකුලෙන් මොකටද හිටගන්නේ මේ අසාගේට කකුල් දෙකක් තියෙනවා එන දේ කරපන් නැත්තම් ඔබට ගුටි කන්න වෙයි ඒක නම් වෙන්නේ ඇයි ජීවිතේට මං කාගෙන්වත් ගුටි නම් කන්නේ ඒ කොහමද මං ඒ ලෙවල් ලියලා රිසල්ට්ස් එනකන් වූෂු කරාතේ ටයිකොන්ඩෝ කුම්ෆු ඒ වගේ සටන් කලාවල් ඉගෙන ගත්තානේ ඒවයි ගුටි කන්න ගියා දීලා නැහනේ ඒවයි ගුටි දෙන්න තමයි ගියා දීලා තියෙන්නේ මේ උඹ කරාටේ ගැන විශ්වාසය තියාගෙනද ඉන්නේ ඈ මේ කැම්පස් එක ඇතුලේ කරාටි වලටත් වඩා අයියේ අපේ ආච්චිගේ ආදීපු ශිල්පයක් තියෙනවා ඒක විශ්වාස තියාගෙන ඉන්නේ මොකක්ද යකෝ උඹලා ආච්චි වැඩියක්ද මේ තියන්නේ අක්කේ මේ තියන්නේ අපේ ආච්චි දුන්න බාණ්ඩේ කොස් කපන බෑන මන්නයක් නේද මේක ඔව් මේකෙන් මෙච්චර කල් අපේ ආච්චි ගලේ කොස් කපන එක විතරයි උඹලා මගේ ලව්ව මේකෙන් අතපය කප්පුව ගන්න වැඩ විතරක් කරගන්න එපා අක්කේ අයියේ
තමුසේ මේ කැම්පස් එකට කොස් කපන මන්නයක් කරන් ආවේ මොකටද ඔය? මම පට්ට කට්ටක් කාලා පාඩම් කරලා කැම්පස් සිලෙක්ට් උනේ දෙයියනේ කියලා උපාධිය අරන් එතනින් එහාට ඉහළට යන්න. දෙයියනේ කියලා මට ඒක කරගන්න දියල්ලා. එතකොට මම යහපත් පුරවැසියෙක් වගේ ජීවත් වෙන්නම් කාටවත් කරදරයක් නැතුව. ඕ අපි ආන්නේ තෝ කොස් කපන මන්නයක් කරන් ආවේ මොකටද බං? මට මගේ පාඩුවේ ඉගෙන ගන්න දෙන්නේ නැතුව උඹලා මේ මොකද්ද බම්බුවේ සමාජ සමානාත්මතාවයක් කරන්නේ කියලා මට නවකවදේ දෙනවනම් මම මේ කොස් කපන මන්නේ වැඩක් ගන්නවා අයියේ. එතකොට මො පොලිසියෙන් අල්ලන් ගියේ? ඔව් අනිවාර්යෙන්ම. එතකොට එතනින් එහාට මගේ ජීවන මඟ වෙනස් වෙයි. එතනින් පස්සේ මගෙන් උඹලා වගේ අය 4 දෙනෙක් අයියේ පාඩමක් ඉගෙන ගන්න. මටත් ඉතින් රජගෙදර වෙනුවට හිරගෙදර ලගින්න වෙයි. එතකොට මම හිතාගන්නම් මට ඒ මග හදලා දුන්නේ උඹලා වගේ අපතේ තමයි කියලා. ගොන්නාම්බෝ තරසවි නවක වදය කියන එක ලෝකේ එදා ඉඳලම තිබ්බ බං. ලෝකේ ඉදා ඉඳලම වසූරිය කියලා අසනීපෙකුත් තිබ්බනේ අයියේ. දැන් ඒව නෑනේ. ඔළුව තියෙන මිස්සු ඒවා තුරන් කරලා. මූත් එක කතා කරලා වැඩක් නෑ මචං. මු අමු අලේ. උඹලා දෙන්න ආවේ මගෙත් එක්ක කතා කරන්න නෙමෙයිනේ. මට රැග් එක දෙන අතරේ මගේ සාක්කුව සුද්ධ කරලා යන්නනේ ආවේ. ඒකනේ උඹලගේ බලාපොරොත්තුව. මේ ලපටියා උඹ ඒ වුණාට මතක තියාගන්න මෙන්න මේක. මේ කැම්පස් එක ඇතුලේ වෙනම සංස්කෘතියක් තියෙනවා. නවකවදේ කියන්නේ ඒ සංස්කෘතියේ ඉහළින්ම තියෙන ලක්ෂණයක්. බත් ඒ කල්චර් එකට හැඩ ගැහෙන්න ඕන තේරුණාද? දැන් උඹලා දෙන්නටම ඔන්නම් මගේ කට කාපල්ලා. ඒත් මං තිත්ත ඇත්තක් කියන්න උඹලා දෙන්නට. මොකද්ද කියහම බලන්න. විශ්වවිද්‍යාලයට එන නවකයින්ට නවකවදේ දෙන්න පෙළමෙන සීනියර් බැජ් වල ඉන්න උඹලා වගේ ඔය මන්ද මානසික එවුන්ට ඔහොම කරන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඔන්න කියන්නම් අහගනින්න. එක්කෝ උඹලා අතර කීප දෙනෙක් ඉන්නවා දුෂ්කර පළාත් වලට ලැබෙන අවම ලකුණු මට්ටම හේතුවෙන් කැම්පස් ආපුවා. අවම ලකුණු මට්ටමින් ඇවිල්ලා තියෙන්නේ. ඒව නැත්තම් උඹලගේ පවුල් එක්ක අම්මා තාත්තා ගහමරා ගන්නවා. පවුල් ප්‍රශ්න නිසා මානසික පීඩනයට විච්ච ළමයි උඹලා. ඒමත් නැත්තම් අම්මා තාත්තා නැතුව කාගේවත් පිළිසරණක් නැතුව පීඩණයෙන් කොහේ හරි හැදිලා නමුත් මොකක් හරි වාසනාවකට ඉගෙනගෙන මුළු සමාජයේ කෙරෙහිම වෛර හිතින් කැම්පස් ආපු ළමයි උඹලා. උඹලා ඔය කරන්නේ උඹලගේ මානසික පීඩනය අහිංසක නවකයින්ගේ පිටින් යවන එක මිසක් සමාජ සංශෝධනය නෙමෙයි අයියා කිය තේරුම් ගන්න. මොකෝ කියන්නේ දෙන්නටම කතාවක් තේරුණා නම් ඉදා මෙන්න මේ රුපියල් 500 අරන් ගිහලා අර කැන්ටින් මොනවා හරි කාහල්ලා කනගමන් හිතපල්ලා උඹලා අමුතුවෙන් නවකවදේ නොදුන්නට මේ හැම නවකයෙක්ම අඩු වැඩි වශයෙන් නවකවදේ වෙනුවට දසවද විදලයි කැම්පස් එන්නේ කියලා හිතාගෙන ඉල්ලකෝ.